රොන්සර්ණයි සියලු දෙනාටම අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාගේම අවසරයි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංස්කෘත භාෂාවේ ව්‍යාකරණ සම්බන්ධව. ඉතින් එක වසරේ ඉඳලා අපි ගොඩක් ව්‍යාකරණ අංගයන් සම්බන්ධව කතා කරගෙන ආවා. ඉගෙන ගත්තා, අධ්‍යයනය කරා. ඉතින් ඔය සියලු දෙනා හිත දන්නව මොනවද මේ සංස්කෘත ව්‍යාකරණ අංග කියලා කියන්නේ? සංස්කෘත භාෂාව ගැන කතා කරොත් එහෙම සංස්කෘත භාෂාව මුලින් තිබ්බේ වෛදික භාෂාව කියලා හඳුන්වලා. හැඳින්වෙන්නේ වෛදික භාෂාව කියලා. පසු කාලීනව තමයි පාණිනිගේ අෂ්ටාධ්‍යායයෙන් මේ වෛදික භාෂාව සංස්කරණය කරලා සංස්කෘත කියන භාෂාව ගොඩනැගුවේ. ඉතින් මෙන්න මේ කියනවා සංස්කෘත භාෂාවේ ව්‍යාකරණාංග ගොඩක් තියෙනවා. සංදි, සමාස, සාධිත, රුදන්ත ඔය ආදී වශයෙන් නොයෙක් ව්‍යාකරණාංගයන් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාකරණාංග ගොඩ අතරින් සංස්කෘත හෝඩිය සම්බන්ධ. මොකද පුතේ පිරිවෙන් අවසාන විභාගයට ඔබ සෑම සිතන දන්නවා මේ අක්ෂර මාලාවෙන් ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා එනවා තමන්ගේ පේපරේට. ඉතින් සංස්කෘත අක්ෂර මාලාව ගැන කතා කරනකොට සංස්කෘත කියලා භාෂාවක් තිබ්බට සංස්කෘත කියලා අකුරු නැහැ. ඔබ සෑම සිතන දන්නවා හින්දි භාෂාවෙත් එහෙමයි. හින්දි කියලා භාෂාවක් තිබ්බට හින්දි කියලා අකුරු නැහැ. එහෙනම් මේ සංස්කෘත ලියන්නේ මොන වගේද? එහෙනම් හින්දි ලියන්නේ මොන වගේද? සංස්කෘත හින්දි වගේ භාෂාවන් ලියන්නේ දේවනාගරී කියන අකුරු වලින්. මොනවද? සංස්කෘත හින්දි වගේ භාෂාවන් ලියන්නේ දේවනාගරී කියන අකුරු වලින්. ඉතින් අපිත් මේ ඉගෙන ගන්නේ ඒ දේවනාගරී අකුරු වලින් සැකසීලා තියෙන සංස්කෘත භාෂාව සම්බන්ධවයි. එහෙනම් දරුවනේ සංස්කෘත භාෂාව ගැන කතා කරනකොට සංස්කෘත භාෂාවට හෝඩියක් තියෙනවා. නේ? වර්ණමාලාව, හෝඩිය කියලා හඳුන්වන්නේ. ඉතින් සංස්කෘත භාෂාවේ සේරම අකුරු කීයක් තියෙනවද? 49ක් තියෙනවා. සංස්කෘත භාෂාවේ සේරම අකුරු තියෙනවා 49ක්. නේ? පාලි භාෂාවේ කීයද? 41යි. පාලි භාෂාවේ 41යි, සිංහල භාෂාවේ 60ක් තියෙනවා. නේ? සංස්කෘත භාෂාවේ අකුරු 49යි, පාලි භාෂාවේ අකුරු 41යි, සිංහල භාෂාවේ අකුරු 60යි. ඉතින් මේ අකුරු 49 නේ මේ අකුරු 49 ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සිංහල භාෂාවෙත් එහෙමයි, පාලි භාෂාවෙත් එහෙමයි, සංස්කෘත භාෂාවෙත් එහෙමම තමයි. මොකක්ද ඒ තමයි ස්වර සහ ව්‍යංජන කියලා කියන්නේ. සංස්කෘත භාෂාවේ ප්‍රධාන සංස්කෘත හෝඩියේ ප්‍රධාන බෙදීම් දෙකයි. මොකක්ද? ස්වර සහ ව්‍යංජන වශයෙන්. නේ? එතකොට මේ ස්වර කියලා කියන්නේ මොනවද? ස්වර කියලා කියන්නේ මේ අක්ෂරයන්හි නොඑක් රාජකාරී නොඑක් කාර්යයන් කරනකොට ඒ ස්වර අකුරු වලට ඒ රාජකාරීන් Taman විසින්ම සොකීයව වෙනත් කිසිදු අක්ෂරයක කියන්නේ බලපෑමකින් තොරව වෙනත් අකුරු වල උදව් උපකාරකකින් තොරව සොකීයව Tamanගේ රාජකාරී Tamanගේ කටයුතු කරන්න පුළුවන්. ඒ හින්දා අන්‍ය අක්ෂරයන්ගේ උපකාරයකින් තොරව කටයුතු කිරීමේ හැකියාව ඇති හින්දා අපි මේ අකුරු වලට ස්වර කියලා හඳුන්වනවා. නේද? ස්වර කියලා හඳුන්වනවා. හැබැයි ව්‍යංජන අක්ෂර වලට එහෙම කරන්න බෑ. ව්‍යංජන අක්ෂර වලට තවත් අක්ෂරයකගේ උපකාරයක් අවශ්‍යයි. දැන් අපි සෑම සිදුනා දන්නවා හෝඩියේදී දැන් කයන්න, ගයන්න ආදී වශයෙන්
ව්‍යංජන ලියලා තියෙනකොට ඇත්තටම මේ ව්‍යංජන අකුර හැදිලා තියෙන්නේ අල්කයන් එකතු කිරීම සමානයි කයන්. මෙහෙම තමයි හැදිලා තියෙන්නේ. නේ? එතකොට හොඩියේ තියෙන්නේ මේ කාග ච ඔන්නෝම විදිහට තමයි අකුරු ටික හැදලා තියෙන්නේ. හැබැයි මේ වගේ මූලිකම ස්වરૂපයේ මූලිකම හැඩය කියලා ගත්තොත් මෙන්න මේක. සග් සග් නේ. ඉතින් අපිට තේරෙනවා ඒ ව්‍යංජනවල මූලික ස්වરૂපයම උච්චාරණය කරන්න ගියොත් හරි අමාරුයි. එතකොට දැන් අපි ඔය ව්‍යංජනවල මූලික ස්වરૂපයත් එක්ක අපි උච්චාරණය කරන්න ගියොත් සග් 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 මේ තේරෙනව නේද? සග් සග් සච් අන්න ඒ ආකාර වශයෙන් තමයි උච්චාරණය කරන්න වෙන්නේ. එතකොට පුදුමාකාර අපහසුතාවයකට ලක් වෙන්න වෙනවා මේ උච්චාරණය කරන්න කියන පස්සේ. ඒ හින්දා තමයි හෝඩියේදී පවා මේ ව්‍යංජන අක්ෂර ලියලා තියෙන්නේ ස්වරයක් එකතු කරලා. එතනින්ම අපිට පේනවා නේද ව්‍යංජන අක්ෂර වලට ස්වකීයව තමන්ගේ කටයුතු කරගෙන යන්න බෑ කියලා. තවත් අක්ෂරයක උපකාරයක් අවශ්‍යයි. හැබැයි ස්වර වලට එහෙම නැහැ. ස්වරාක්ෂරය ස්වකීයව තමන්ගේ රාජකාරිය තමන්ගේ කටයුත්ත ස්වකීයව කරගෙන යනවා. ඉතින් සංස්කෘත භාෂාවේ ඔය විදිහට ස්වර සහ ව්‍යංජන කියලා ප්‍රධාන ප්‍රභේදයන් දෙකක් තියෙනවා. සංස්කෘත භාෂාවේ අකුරු 49ක් තියෙනවා. මේක බෙදෙනවා මොනවද? ස්වර සහ ව්‍යංජන විදිහට. සංස්කෘත භාෂාවේ අකුරු 49ක් තියෙනවා. ඒ අකුරු 49 ප්‍රධාන බෙදීම් දෙකක් විදිහට ස්වර සහ ව්‍යංජන විදිහට බෙදෙනවා. සංස්කෘත භාෂාවේ ස්වර 14ක් තියෙනවා. ස්වර 14ක් තියෙනවා. ව්‍යංජන 35ක් තියෙනවා. ව්‍යංජන 35ක් තියෙනවා. ඉතින් ව්‍යංජන 35යි ස්වර 14 එකතු වුණාන් පස්සේ සංස්කෘත භාෂාවේ අකුරු 49 හැදෙනවා. ඉතින් එහෙනම් පළවෙනිව දැනගන්න ඕනේ සංස්කෘත භාෂාවේ අකුරු 49යි ප්‍රධාන බෙදීම් දෙකක් තියෙනවා ස්වර සහ ව්‍යංජන කියලා. මේ ස්වර වලට අකුරු 14ක් තියෙනවා. ව්‍යංජන වලට අකුරු 35ක් තියෙනවා. එතකොට හොඳයි එහෙනම් අද දවසේදී අපි මේ සංස්කෘත අක්ෂර මාලාවේ එක ප්‍රධාන කොටසක් ගැන කතා කරමු. මොකද අක්ෂර මාලාව කියන පාඩම ගත්තාන් පස්සේ කොටස් කිහිපයක් අපි කතා කරන්න ඕනේ. කොටස් කිහිපයක් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒකේ පළවෙනි කොටස තමයි අක්ෂර මාලාවේ බෙදීම්. අක්ෂර මාලාවේ බෙදීම් ගත්තාන් පස්සේ ප්‍රධාන කොටස් දෙකයි. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන ස්වරවල බෙදීම්. ඊළඟ තමයි ව්‍යංජනවල බෙදීම්. අපි උතනින් පස්සේ කතා කරන්න ඕනේ අක්ෂර උත්පත්ති ස්ථාන. ඒ වගේම ස්වර පරිණාම වගුව සම්බන්ධ. ඉතින් ඔන්න ඔය කාරණා ටික අපිට කතා කරගන්න පුළුවන් නම් ඔය කාරණාවන් ටික අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඔබතුමාලාගේ ඔබ වහන්සේලාගේ පිරිවෙන් අවසාන සංස්කෘත පේපරේට මේ අක්ෂර මාලාව සම්බන්ධව සාර්ථක පිළිතුරක් අපිට දෙන්න පුළුවන්කම හම්බෙනවා. ඉතින් කොහොමින් හරි අපි මුලින්ම කතා කරමු මේ සංස්කෘත භාෂාවේ ස්වරවල බෙදීම් සම්බන්ධව. ස්වරවල බෙදීම්. පළවෙනි එක තමයි තියෙනවා සංස්කෘත භාෂාවේ පළවෙනි බෙදීම විදිහට අපිට පෙන්නන සංස්කෘත භාෂාවේ ස්වරවල පළවෙනි බෙදීම විදිහට අපිට පෙන්නන්න පුළුවන් ह्रस्व ස්වර. ह्रस्व ස්වර. මේක සිංහල භාෂාවෙත් තියෙනවා. සිංහල භාෂාව කියන්නේ කෙටි ස්වර. නේ? සිංහල භාෂාවේ කෙටි ස්වර කියලා කියනවා. සංස්කෘතයෙන් ह्रस्व ස්වර කියලා කියනවා. නේ? මේ ह्रस्व ස්වර සම්බන්ධව සාරස්ස සූත්‍ර යන්හි හැඳින්වීමක් තියෙනවා.
ඒ හැඳින්වීමේදී කියන්නේ ඒකමාත්‍රෝ භවෙද්රස්වෝ මාත්‍රා එකකින් උච්චාරණය කරනු ලබන්නේ ह्रस्व ස්වර නම් වේ. මාත්‍රා එකකින් උච්චාරණය කරනු ලබන්නේ ह्रस्व ස්වර නම් වේ. දැන් මාත්‍රා කියන්නේ මොකද්ද? මාත්‍රා කියලා කියන්නේ සමාජයේ සම්මත විදිහට අපි ගොඩක් දෙනෙක් පිළිගන්න විදිහට මාත්‍රා කියලා කියන්නේ ඇහි පිල්ලමක් ගහන වේලාවක්. කියන්නේ පොඩි වෙලාවක්. ඇහි පිල්ලමක් ගහන වෙලාවක්. ඔන්න ඔය මාත්‍රා එකක් කියලා හඳුන්වනවා. ඇහි පිල්ලමක් ගහන වෙලාවක් ඇහි පිල්ලමක් ගහන වෙලාවක කාලය මාත්‍රා එකක් කියලා අපි හඳුන්වනවා. ඉතින් කොමින් හරි මේ සංස්කෘත භාෂාවේ ह्रस्व ස්වර වලට කියන සූත්‍රය තමයි ඒකමාත්‍රෝ භවෙද්රස්වෝ මාත්‍රා එකකින් උච්චාරණය කරනු ලබන්නේ ह्रस्व ස්වර නම් වේ. ह्रस्व ස්වර ගොඩේ ह्रस्व ස්වර පහක් තියෙනවා. මොකක්ද මේ පහ? නේ? මොකක්ද මේ පහ? ඒ පහ තමයි අයන්න, යන්න, උයන්න, ඉරු, ඉලු. අ, ඉ, උ, ඉරු, ඉලු. එතකොට මේ අකුරු පහ තමයි ह्रस्व ස්වර කියලා කියන්නේ. මේ අකුරු පහ තමයි ह्रस्व ස්වර කියලා කියන්නේ. හරිද? එතකොට දැන් කතා කරේ සංස්කෘත භාෂාවේ ස්වරවල බෙදීම් වල තියෙන පළවෙනි බෙදීම සම්බන්ධ. මොකද්ද? ह्रस्व ස්වර. ह्रस्व ස්වර කියලා කියන්නේ අපි කිව්වා ඒකමාත්‍රෝ භවෙද්රස්වෝ කියලා තමයි සූත්‍රයේ තියෙන්නේ. එතේ කියන එක මාත්‍රා එකකින් උච්චාරණය වෙන අකුරු ह्रस्व ස්වර නම් වේ. එතකොට හොඩියේ ह्रस्व ස්වර පහක් තියෙනවා. ඒ තමයි අ, ඉ, උ, ඉරු, ඉලු. ඔන්න ඔය පහ තමයි තියෙන්නේ. හරි. අපි බලමු ඊළඟ බෙදීම සම්බන්ධ දෙවෙනි එක. දීර්ඝ ස්වර. සංස්කෘත අක්ෂරමාලාවේ ස්වරවල බෙදීම වල දෙවෙනි බෙදීම තමයි දීර්ඝ ස්වර. දීර්ඝ ස්වර කියලා කියන්නේ එක සූත්‍රයේ තියෙන්නේ ද්විමාත්‍රෝ දීර්ඝේ උච්චේතේ. මාත්‍රා දෙකකින් උච්චාරණය කරන අකුරු දීර්ඝ ස්වර නම් වේ. මාත්‍රා දෙකකින් උච්චාරණය කරන අකුරු දීර්ඝ ස්වර නම් වේ. ද්විමාත්‍රෝ දීර්ඝේ උච්චේතේ. මොනවද දීර්ඝ ස්වර? දීර්ඝ ස්වර තමයි අපි හඳුන්වන්නේ आ, ई, उ, आ, ई, उ, इरु, इलु, ए, आई, ओ, औ. अ, आ, ई, ऊ, ඉරු, ඉලු, ඒ, අයි, ඕ, අව්. එතකොට මේ අකුරු 9යි මේ අකුරු 5යි. සේරම 14 හැදෙනවා. එතකොට සංස්කෘත භාෂාවේ ස්වරවල බෙදීම වල ह्रस्व ස්වර සහ දීර්ඝ ස්වරවල එකතුව නැවත ස්වර ටික හදනවා. මොනක් බෙදීම් දෙකක් ගැන කතා කරා. තුන්වෙනි බෙදීම කතා කරන්න අපි මේක මකමු. තුනට කි ප්ලුත ස්වර. ප්ලුත ස්වර. ප්ලුත ස්වර හඳුන්වන මේ සූත්‍රය තමයි ත්‍රිමාත්‍රස්තු ප්ලුතෝඤේයෝ. ත්‍රිමාත්‍රස්තු ප්ලුතෝඤේයෝ. එතකොට මාත්‍රා දෙකකට වැඩියෙන් උච්චාරණය කරනු ලබන්නේ මාත්‍රා දෙකකට වැඩියෙන් උච්චාරණය කරනු ලබන්නේ ෘත ස්වර නම් වේ. ෘත ස්වර නම් වේ. දැන් අපි කලින් කතා කරා මාත්‍රා එකකින් උච්චාරණය කරන අකුරු වලට ह्रस्व ස්වර කියනවා. මාත්‍රා දෙකකින් උච්චාරණය කරන අකුරු වලට දීර්ඝ ස්වර කියනවා.
ඉතින් ඔය දීර්ඝ ස්වර සහ හ්‍රස්ව ස්වර කියන දෙක එකතු වුණාන් පස්සේ ස්වර 17 හැදෙනවයි කියලා කතා වුණා. ඉතින් එහෙනම් මාත්‍රා දෙකකට වැඩියෙන් උච්චාරණය කරන අකුරු ප්ලුත කියලා කියනවා නම් එහෙම අකුරු තියෙන්න පුළුවන්ද? තියෙන්න බෑ නේද? ඇයි ඒ? මාත්‍රා එකකින් උච්චාරණය කරන හස්ව අකුරුයි මාත්‍රා දෙකකින් උච්චාරණය කරන දීර්ඝ අකුරුයි ඔය දෙක එකතු වුණාන් පස්සේ සංස්කෘත භාෂාවේ ස්වර ටික හැදුනා නේද? එහෙනම් මාත්‍රා දෙකකට වැඩියෙන් උච්චාරණය වෙන අකුරු වලින් තව ස්වර හැදෙන්න පුළුවන්ද? නෑ. ස්වර 17යිනේ තියෙන්නේ. එහෙනම් මොකද මෙතන වෙලා තියෙන්නේ? පෘත ස්වර කිව්වට ඒ පෘත ස්වර වලට අකුරු නෑ. මෙන්න මේ අකුරු කියලා වෙන් කරලා දක්වන්න අපිට බැහැ. ඒ පෘත ස්වර කියන්නේ මාත්‍රා දෙකකට වැඩි උච්චාරණය වෙන අකුරුනේ. ඉතින් මෙන්න මේ මාත්‍රා දෙකකට වැඩි උච්චාරණය වෙන අකුරු අර හස්ත ස්වර සහ දීර්ඝ ස්වරම තමයි. මේක භාවිත වෙන අවස්ථාවන් 4ක් ගැන සඳහන් කරනවා.